සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා. පෙරවරු 7ට ආරම්භ වුණු ඡන්ද විමසීම පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. ඡන්දදායකයින් හැකිතාක් කල් වේලා ඇතුව ඡන්ද පොලට යාම පෝලිං වල තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා හේතුවක් විය හැකියි. ඒ වගේම ඡන්ද පොලට යන විට වළංගු අනන්‍යතා ප්‍රකාශයක් රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබට නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් ලැබී තිබෙනවා නම් ඒක රැගෙන යන්න. නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් ලැබී නැතත් කිසිදු ගැටලුවක් නැහැ. ඔබ අනන්‍යතා ප්‍රකාශයක් රැගෙන ඡන්ද පොලට ගියේ විට ඡන්ද පොලේදී ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ජංගම දුරකථන අවියාවුද වාගේ දේවල් ඡන්ද පොලට රැගෙන යන්න එපා. ඡන්ද පොලේදී ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව කිසිම ආකාරයකින් ඔබ ප්‍රකාශ කළ ඡන්දය ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම වැනි දේවල් සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම ඡන්දය දුන්න ආකාරය සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කිරීම, ඒ සම්බන්ධයෙන් යම් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒවා සම්බන්ධයෙන් ආරක්ෂකයන් අවශ්‍ය කටයුතු සිදු කරනවා ඇති. ඡන්දය දෙන ආකාරය මා කලින් සඳහන් කර තිබුණා. ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ සඳහන් වෙලා තිබෙන්නේ දේශපාලන පක්ෂවල නම් සලකුණු, ඒ වගේම සුවාදන කණ්ඩායම්වල නම් සහ සලකුණු පමණයි. ඒ සලකුණට ඉදිරියෙන් ඔබ කැමති ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ සුවාදන කණ්ඩායමක සලකුණ ඉදිරියෙන් එක මේක කතරයක් යොදා ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. ඡන්ද පත්‍රිකාවල වෙනත් කිසිම දෙයක් සඳහන් කරන්නට, ලියන්නට, අඳින්නට යන්නට එපා. ඡන්ද දීමෙන් අනතුරුව සාමකාමීව නිදහසේ නිවෙස් වලට වී සිටින ලෙස සියලුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.